මම පුතේ අපි අක්ෂර මාලාව ගැන කතා කරද්දී අපි හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මිනිස්සු කොහොමද කතා කරන්නේ? මේ ලෝකේ සත්තුන්ටත් විවිධ හඬවල් තියෙනවනේ. කියන්නේ එක එක සත්ත්වයාටමයි පුතේ එක එක හඬක් තියෙනවා. මිනිස්යාටත් ඒ වගේ. මිනිස්යාගෙත් හඬ කියලා දෙයක් තියෙනවා. හැබැයි මේ ලෝකේ මිනිස්සු මයි පුතේ ගත්තම මේ හැම මිනිස්යාටම තියෙන ටිකක් එක වගේ තියෙන අමුතු හඬක්. එක එක්කෙනාගේ හඬේ මයි පුතේ සමහර තැන් වෙනස් වෙන්න පුළුවන්. සමහරුන්ගේ කටහඬ ටිකක් රළුයි, සමහරුන්ගේ කටහඬ ටිකක් ගොරෝසුයි, සමහරුන්ගේ කටහඬ ටිකක් අමුතු ලස්සනක් තියෙනවා. මේ වගේ කටහඬේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. අපි දැනගන්න ඕනි කාරණාව තමයි මයි පුතේ කොහොමද මේ අක්ෂරවල එහෙම නැත්නම් මේ අපේ හඬ කියන එක කොහොමද එළියට පිට වෙන්නේ? දැන් අපිට ඇත්තටම අක්ෂර මාලාවක් කියලා එකක් තියෙනවානේ. මේ ලෝකේ ගත්තොත් මයි පුතේ භාෂාවන් 3500ක් 4000ක් විතර තියෙනවා. ඒ හැම භාෂාවකටම අක්ෂර මාලාවක් තියෙනවා. මේ අක්ෂර මාලාවෙන් තමයි මම පුතේ අපේ හඬ කියන එක අඳුරගන්නේ. එහෙම නැත්තම් මේ ලෝකේ කිසිම විදිහක් නැහැ අපේ හඬ අඳුරගන්න. මේක ආයන්නේ මේක ආයන්නේ කියලා අපි කියන්නේ අපි හිතාගෙන ඉන්නවා ඒක ඒ විදිහයි කියලා. නැතුව මේකේ වෙන දෙයක් නැහැ. හැබැයි අපි දැනගන්න ඕනි කාරණාව තමයි කොහොමද මේ අපේ මිනිස්සු කතා කරන්නේ? කොහොමද මේ හඬ කියන එක එළියට එන්නේ? මම පුතේ හඬ කියන එක ගැන කතා කරද්දී අපිට ප්‍රධාන වශයෙන්ම අපි උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතිය කතා කරනවානේ. මේ උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතියේ මම පුතේ මේ අක්ෂර උපදින්න අපි හිතනවා කට තිබ්බම හැමදේම හරි. හැමදේම අක්ෂර කියන එක කටෙන් තමයි උපදින්නේ. පිස්සුද? එහෙම දෙයක් නෑ මයි පුතේ. මේ අක්ෂර උපදින්නත් එක්තරා විදිහක ක්‍රියාවලියක් තියෙනවා. මේක නිකන් උපදින්නේ නෑ හඬ කියන එක. එකපාරම සාමාන්‍ය මිනිස්සෙක් කතා කරන්නේ නෑ මයි පුතේ. ඉපදිච්ච ගමන් කතා කරනවනේ මිනිස්සෙක්. නෑ. මොකද හඬ කියන එක උපදින විදිහක් තියෙනවා. ඒක වැදගත්. මයි පුතේ සාමාන්‍ය මිනිස්සෙක්ගේ ජීවිතේ රඳාපවතින්නේ මයි පුතේ ගන්න හුස්ම මත. ඒ ගන්න හුස්ම අපි නහයෙන් ගන්න හුස්ම මයි පුතේ පෙනහළු දක්වා යනවා. ඒ වායුවට කියන ආගාමී වායු කියලා. මේ ඒ වායුවම නැවත සමහර අවයව වලට ප්‍රෙසර් කරලා ආයෙ නැවත එළියට දානවා. ඒ වායුවට කියනවා විගාමී වායුව කියලා. දැන් අපිට තියෙන ගැටලුව තමයි අපිට මේ වායුව ගැන නෙවෙයි ප්‍රශ්නය. මම පුතේ මේ අපි ගත්ත හුස්ම පෙනහළු වලට අරගෙන පෙනහළු වලින් යම්කිසි කාර්යයක් සිදු කළා ඒ වායුව නැවත එළියට දානවා. ආන්න එතන තමයි අපේ හඬ කියන එක උපදින්නේ. මේ ගන්න වායුව එළියට පිට වෙද්දි මම පුතේ මේ සරාලයේ දිගේ උඩට යන්නේ වායුව. මේ සරාලයේ දිගේ පිට කරද්දි මම පුතේ මේ සරාලයේ තියෙනවා මම පුතේ පුංචි සරතන්තු. එච්චර විශාල නැති සාමාන්‍ය සරතන්තු ටිකක් තියෙනවා මේ සරාලයේ. මේ අපි පිට කරන වායුවමයි පුතේ මේ සරතන්තු වල ගැටෙනවා. සරතන්තු වල ගැටිලා මේ සරතන්තු කම්පණය වෙනවා. සමහර වායු මේ සරතන්තු ඇතුළට ඇදලා ගන්නවා. ඒ ගත්තට පස්සේ මෙතන ප්‍රෙෂර් එකක් එනවා. අන්න ඒ ප්‍රෙෂර් එකත් එක්ක තමයි මම පුතේ අපේ කටින් මේ හඬ පිට වෙන්නේ. ඒක තමයි කතාව. මිනිස්සෙක්ගේ සරතන්තු තමයි වැදගත්. සමහරුන්ගේ මේ සරතන්තු ටිකක් දුරින් පිහිටනවා. සමහරුන්ගේ මේ සරතන්තු මේ ළඟින් පිහිටනවා. මේ සරතන්තු වලත් එක්ක තමයි ඔය අපේ හඬේ ලස්සන කැත කියන එක නිර්මාණය වෙන්නේ. ඔය සරතන්තු පිහිටන ස්ථාන මත, ඒ සරතන්තු මත, ඒ ප්‍රමාණය මත. ඒ සමහරුන්ගේ හඬවල් ලස්සනයි, සමහරුන්ගේ හඬවල් කැතයි. එහෙම කැතයි කියලා ඉක්කුත් නැහැ. නමුත් මේ
සමහරුන්ගේ අර ගොරෝසු කටහඬක් තියෙනවා, සමහරුන්ගේ ටිකක් අර මේ ලාමක කටහඬක් තියෙනවා. මේ කටහඬ නිර්මාණය වෙන්න බලපාන්නේ මේ අපේ මේ දිවේ ප්‍රශ්නයක්වත් එහෙම දත්වල ප්‍රශ්නයක්වත් නෙවෙයි, මේ සර තන්තු මත තමයි. සාමාන්‍ය මිනිස්සෙක්මයි පුතේ මේ මිනිසා කියන ජීවියා මයි පුතේ සාමාන්‍යයෙන් ඉපදිච්ච දවසේම කතා කරන්නේ ටික ටික තමයි කතා කරන්න පටන් ගන්නෙ. ඒකට හේතුව තමයි මයි පුතේ මේ සරතන්තු ටික ටික තමයි විශාල වෙන්නේ, වර්ධනය වෙන්නේ. ඒකට තමයි ඔය හඩ කියන එක මේ සරතන්තු වල ගැටිලා එළියට එන්නේ. සාමාන්‍ය ඉපදිච්ච දවසේ මිනිස්සු කතා කරන්නේ ටික පොඩි කාලයක් යනවා ඒකට. ඒ තමයි ඇත්ත කතාව. මයි පුතේ ඔයාලා දන්නවත් දන්නේ සමහර ළමයින්ගේ ඉපදෙද්දිම මයි පුතේ මේ සරතන්තු පිහිටලා නැහැ. එහෙම අය මයි පුතේ ගොළුයි. ඇත්ත කතාව. සරතන්තු පිහිටලා නැහැ. ඒ අය ගොළුයි. ඒක මං හිතන්නේ పూర్වේ කරපු පාක් නිසා හරි මොකක් හරි මත ඔය සරතන්තු පිහිටලා නැහැ. ඔයාලා දන්නවද මයි පුතේ සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් ළමයෙක් ඉස්සල්ලාම වැදුවට පස්සේ ඒ ළමයා අඬනකන් ඒ අම්මට නිින්ද යන්නේ නැල්ලු. ඒ අම්මට කිරියරෙන්නේ නැල්ලු පුතේ. අපේ අම්මලත් ඒ වගේ අපි අඬනකම් බලාගෙන හිටියා. මොකද ඒ ළමයා ඇඬුවේ නැත්තම් එන ප්‍රශ්නයක්. සමහර විට ඒ ළමයා ගොළු ළමයෙක් වෙන්න පුළුවන්. මේ එහෙම හිතන අම්මලා. මොකද අම්මා කෙනෙක් බලාගෙන ඉන්නේ මේ ළමයා කොයි වෙලාවෙද අඬන්නේ කියලා. පුංචි කාලේ අම්මලා ආසයි ළමයි අඬනවට. මොකද අඬන්න තමයි මයි පුතේ මේ අර හුස්ම අරගෙන මේ සරතන්තු කියන එක වර්ධනය වෙන්නේ. මොකද පුංචි කාලේ ළමයෙක් ඇඬුවේ නැත්තම් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ ළමයා කතා කරන්නේ නැහැ. මේක තමයි ඇත්ත කතාව. මොකද මේ සරතන්තු කියන ඒවට මේ නිකන් හැදෙන්නේ නැහැ. මේ හඩ කියන එක එළියට එන්නේ නිකන් මේ අපි හිතන විදිහට මේ නිකම්ම මේ අපි මිනිස්සෙක් කතා කරන්නේ නැහැ පුතේ. මේකට ලොකු ක්‍රියාවලියක් තියෙන්නේ. අපි උසස් පෙළදී ඕකේ පොඩි තැන් ඉගෙන ගන්නවා. බැයි මේක විශ්වවිද්‍යාලයකට වගේ ගියපුවම මේවා ලොකුවට අතුලාන්තයේ ඉඳන් කතා කරනවා. ඔයාලා දැනගන්න ඕනි ප්‍රධාන කාරණාව තමයි මේ හඩ කියන එක උපදින්නේ මේ පෙනහළු වල ඉඳලා අපි ගන්න හුස්ම තියෙනවනේ පුතේ. මේ ගන්න හුස්ම නැවත එළියට පිට කරද්දී ඒ පිට කරද්දී මේ සරාලයේ දිගේ උඩට යද්දී මේ සරාලයේ තියෙන සරතන්තු කම්පණය වෙලා තමයි කියන එක මතක තියාගන්න. එතනින් උඩට ඇද්දී ඔය කණ්ඨජ ඕෂ්ඨජ වශයෙන් ඔය අක්ෂර තැන් වල වැදිලා එළියට එනවා හඬ. ඊට කලින් සරතන්තු වල තියෙන මේ ප්‍රෙෂර් එකත් එක්ක තමයි පුතේ මේ හඬ කියන එක එන්නේ එළියට. නිකම් මේ හඬ එන්නේ නැහැ. ඒක නිකම්ම හඬ එනවා කියවනම් ඒකම බොරු කතාවක්.